YouTube එකේ වීඩියෝස් බලද්දී ඔයාටත් ඇඩ් දෙක තුන පෙන්න්නනවා නේද. ඉතින් කිසිම ඇඩ් එක ප්ලේවෙන්නේ නැතුව YouTube වීඩියෝස් නිදහසේ බලන්න කැමතිද. එන යන්න ඔයාගේ ෆෝන් එකේ ප්ලේස්ටෝ එකට විඩියෝ බැලුවට තාම අපිෝ ෆලෝ කරන නේද. එනම් දැම්ම අපිෝ ෆලෝ කරලා YouTube එකගේ ටෙක්නෝජි සුරයාව සබස්ක්‍රයිබ් කරගන්න. ප්ලේස්ටෝ එකට ගිහිල්ලා බ්‍රේව් බ්‍රවස කියල සර්ච් කරගන්න. ඉතින් එම සර්ච් කරගත්තර පස්සේ වට මෙන්න මේ බ්‍රවස එක බලාගන්න පුළුවන්. දැන් කරන් තියෙන්නේ මේක මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න එක. ඒක ඉන්ස්ටෝල් වුණාට පස්සේ වට පුළුවන් මෙන්න මේ විදිහට මේක ඕපන් කරගන්න. ඒම ඕපන් කරගත්තර පස්සේ ඔයා මෙතන කරන්න ඕන මේ බ්‍රේව් කියන ඔප්ෂන් එක සෙලෙක්ට් කරලා set as default කියන ඔප්ෂන් එක සෙලෙක්ට් කරන එක. ඊට පස්සේ මෙතනින් maybe later කෙනෙක් ක්ලික් කරන්න. මෙතනින් continue කෙනෙක් ක්ලික් කරගන්න. ඉතින් ඔයා ඉස්සෙල්ලා මෙන්න මේ වගේ තැනකට ඔයාලා පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරලා YouTube කියලා සර්ච් කරගන්න. එහෙම සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ YouTube site එක ඇතුළට යන්න. ඔයා පළවෙනි පාට YouTube එකට එද්දි මෙන්න මේ වගේ notification බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක මේ විදිහට skip කරගන්න. ඉතින් දැන් අපි කරන්න ඕනේ අපේ සාමාන්‍ය YouTube පාවිච්චි කරන YouTube account එකට මේක log කරගන්න එක. ඔයාලට පුළුවන් ඒක කරන්න මෙන්න මෙතන U කියන icon එක ක්ලික් කරගෙන ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් sign in කියන එක දෙන්න. දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ඔයාගේ email එක password එක වගේ දේවල් දීලා මෙතනට login වෙන්න. එහෙම log වුණාට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහට ඔයාගේ YouTube එක මේකේ පාවිච්චි කරන්න. ඒ වුණාට මම ඔයාලට තව ටිප් එකක් දෙන්නම්. ඒ තමයි ඔයා මේකට හැමතිස්සෙම log වෙන්න ගියොත් ඔයා මේ විදිහට හැමතිස්සෙම YouTube කියලා search කර ඉන්න ඕන. එහින්ද ඔයා කරන්න මෙන්න මෙතන තිත්තුනට ක්ලික් කරන්න. මෙතින් වල පෙනති add to home screen කියලා icon එකක් තියෙනවා. මේක ක්ලික් කරගන්න. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් කැමති නමක් දීලා මෙන්න මෙතන add කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනිනුත් add කියන එක ක්ලික් කරගන්න. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ වෙන්නේ ඔයාගේ home screen එකට මෙන්න මේ විදිහට YouTube කියලා Brave browser එකෙන් icon එකක් එන එක. දැන් ඔයාලට පුළුවන් මේ icon එක YouTube app එක වගේම ක්ලික් කරලා Brave browser එකෙන් YouTube direct open කරලා ad free YouTube videos බලන්න.